යන්නේ කො සාහන් එක්ක නුවරට යන්නේ පේන්නේ නැහැ මේ කළුවරයිනේ ලයිට් එකක් දාන්න හරු යන අපි නුවරට යනවා අපි යනවා සාහන් තමයි ඩ්‍රයිවර් තමයි ඩ්‍රයිවර් සුන්දර රුවන්වැල්ල අරුත් දෙක කතා කරලා සෑහෙලා කවුද උපේක එහෙමක නෑ දේවා අක්කා කියන්නේ සාහන් කන්නයි යන්නේ පාන් කන්න දෙයක් මෙයා දාන්නේ නැහැ උදේ ආහාර වේල උදේට කන්නයි යන්නේ අපි හරිම රහයි ගයිස් මේ කඩේට එන්න ඔයාලත් කන්න වඩේම උනුයි මරු වඩේ වෙන්නේ වඩේ කන්න මල් කරත් නේද අයියෝ පගන්නද භාගයකට පන අජුණක් ගන්න අපි කන්න ඈ අපි කන්න ආමෙන් මෙටි ගන්න चिकन फक्त कोणाला नाही මෙතන මාළු ඉන්නවා. මාළුන්ට කන්න දෙනවා මෙතන. අපි ආයි යන්නයි හදන්නේ. අපි අරගෙන තමයි ගියේ මරු කඩේ. සුපිරිම කඩය. අපි යනවා කෙතුල්ගඩ ඈ අපි යනවා කෙතුල්ගලින් රාඩි කප්පු. සුපිරි රාපොට් එකක් තියෙනවා මෙහි. ඔයාලත් මෙහෙන් එනවා නම් ඒකට යන්න සුපිරි. මම බොන්නේ. මෙයා තමයි ඩ්‍රයිවර් ඉතින් මෙයාට බොන්න දෙන්නේ අපි. බොන්න දෙන්නේ නේ මම බොන්නේ. අම්මතින් තොරයි අම්මත් දෙප පොරක් ඉතින් දාලා ඉවරයිනේ මේක. යාචි දාලා කරන්න දාලා ඉවරයිනේ ඉතින්. ඊළඟ යන්නම් කම ගොතුනේ. ඕ කෙනියනේ බොක්ක. අන්න මයි ගයිඩ් ලොරි යන්නේ බාහිර. ඔව් මේක ඉතින් පොඩ්ඩක් මීහරක් වගේ ඩයල් ඉන්නවා ඉතින්. ලංකාවේ ඉතින් හදන්න හරි අමාරුයි ඉතින්. රාබුන් ආවා. සහන් එක්ක ආවා රා ටිකක් බීලා.
මම රාබුන්නේ ගයිස්. රාබොන් නෑලු. අපි යනවා රා ටිකක් බීලා. ඉතින් කන්න එකක් අරගෙන එන්න යනවා. දැන් වයිබ් එක මාරු ඈ. ඔව්. හරිය. ගිහිල්ලා තේ වහලා මේ කනවා. එහෙම අවුලක් නැහැ. නෑ නෑ. යන්න ඕනේ දෙක. හරි අතුලේ මම කියන්නේ අවුලක් නැහැ ඉතින් ඒකට. ගයිස් අපි මේ තේ බොන තැනට ආවා. සහන් තාම මේක හොයාගත්තේ. මේ හැටන් ටී ක්ලබ් කියන එක. ඒක මාර රහයි ටී. අපි පොඩ්ඩක් ටී එකක් පීලා යන් ඒක. කටියත් පෙන්වන්න ලැබුණා නේද? ඒකනේ නේද? ඒක තමා ප්ලේස් එක ඈ. හරි අපි අතොල්ට ගිහලා පෙන්වන්න ඊටු ටික. විත්සහ. ඔයාලත් මෙතනට එන්න. මෙතන මරු ආරම වයිබ් එකක් තියෙන තැනක්. හැටන් ටී ක්ලබ්. ලොකු ගානකුත් නෑ. හරිනේ මේ චොකලට් කේක් එකයි මේ ටී එකයි මාරම කින්නේ. මේ තියෙන ටී එක. වෙනවා දන්න මේ ඒ ගහන අපේ හරිය කැමතියි ඔකනේ කියලා. ඔව් මේ හරි කැමති මේ ටී එක. මේ තමයි ටී එක. සුපිරිම ටී එක. මේ කියන්නේ මේ කාර් එක හැදි 1.60ක් දීලා කියලා. ඔව් 60ක් දියන් කියනවා ඒකින්ද. අපි යනවා ගයිස් දැන් මෙතන පිටත් වෙලා. මේක නම් ගත්තා 1 ලක්ෂ විතරයි. කොහොමද? ඔය වෑන් එක. මේක නේද? ඔව්. අරගෙන මේ අවුරුදු 3ක් විතර කරාජ් එකේ තියන්න පුළුවන්. ඉන්න කොතන අනිවාර්යෙන් අවුලක් නැහැ. ඒක නම් හැබැයි මේ මැරෙන්න පිටකස්ම හැබැයි හැදිලා. වාහන මලකඩ ඒක. හොයාගන්න බැරි ලඩක් හැදෙනවා ඒක නම්. ඔයාලත් මෙතෙන්ට එන්න මෙතන මරුවේ. සෙට් එක තියෙන හැ පැත්තේ ඕන පොඩ රෙස්ට් කරලා තියෙන පී එකක් ගහලා ෂේප් එකේ ගියයි. මේ ආල්ගල් ප්ලාන්ටේෂන් සේරම දෙක තියෙන. මේ නම් මම දන්නේ කම්පැනි තියනවා කිව්වා ෆැක්ටරි තියනවා කිව්වා 8ක් තියෙනවා. කම්පැනි 8ක් විතර තියෙනවා. එයාගේ කම්පැනි 8ක් තියෙනවා කිව්වා නේද? 8යි යෝ. කම්පැනි 8ක් තියෙනවා කිව්වා වතු තියෙනවා කිව්වා මම දන්නේ 20 ගාන නේ? 20 ගානක් තියෙනවා කිව්වා. ලොකු කම්පැනි එකක් මේ ඒ ලොකුවට ප්‍රසිද්ධ නැහැ දැන් අපි පැත්තේ හතබේ උන්ට ගහන්න ඕනේ අතර කචර කචර. ඒ පැත්තේ කියන්නේ වටවල භගවන්තලාව කියලානේ. ඔව් මේ ආයතන දැන් මුලින්ම ගන්න එක. 1 2 3 මේ මේල කම්පැනි එකේ සෝරි කට් දැන් 1 2 3 මෙයාලගේ කද්ද බං ඕගනයිසේෂන් එකක්ද? අද මම කියන නම මොකක්ද? හැටන් ප්ලාන්ටේෂන්. හැටන් ප්ලාන්ටේෂන් එකේ ෆැක්ටරි තියෙනවා කිව්වා 8ක්. වතු තියෙනවා කිව්වා 20 ගණන් නේද? 20 ගණනක් තියෙනවා කිව්වා. මේ ඒ කියන්නේ අපේ පැත්තට ලොකුවට ප්‍රසිද්ධ නැහැ. මේ පැත්තේ ලොකු කම්පැනි එකක් සාමාන්‍යයෙන්. අපේ පැත්තේ නෑ දම්රුව වගේ තමයි. මේ සුපිරි ටී තියෙනවා. ඉතින් ඔයාලත් ඔයලා පොඩ්ඩක් try කරලා බලන්න. අපි නොදන්න ටී තියෙනවා. මේ අර මේ අන්න යනවා. ගයිස් කෝච්චියක් යනවා ගයිස්.
කරවන්න බෑ ගයිස් මේ අලුත් අප්ඩේට් එකම කකා ගොඩක්. වටවල ස්ටේෂන් එක. මේ වටවල ස්ටේෂන් එකට යන කෝච්චි වලට පේනවද දන්නේ නැහැ. අපේනවා. මම පොඩි ඉන්නේ හැකරල්ලෙක් වගේ කියන්නේ. චූටියට මෙන්න මෙතන මේ ඒ කෝච්චි යන්නේ. අර අපි තේබිව තැනට උතන මේ හොඳට පේනවා. මේ පොලිසියත් යනවා. පොලිසිය වල නැති මේ මෙතන නවත්ත කරන්න කියලා. දැන් අපි වටවල මේ අන්තිම හරිය තියෙන්නේ. වටවල අන්තිම හරිය කොටගල පවුණා. කොටගල ඉස්සරහනේ. කොටගලට කිට්ටු කරලා ඉන්නේ දැන්. මේ කොටගලදී ආයි වලට පොඩි වීඩියෝ කෑල්ලක් අරන් එන්න. මේ බලන්න මේ කොටවල සයිස් එක. ඒකයි මේ කොටගල කියන්නේ. මේ මෙතන තියා සිරිපැල කියලා. මේකෙන් නම් ඉඩම් ගන්න එපා මේ මේකට රෝලර් කොස්ටර් එක මේ සල්ලි දීලා යන එක මේ. තියෙන්නේ නැතනේ. ඊළඟ නිකන් අංශ 90 කට ලොකු කන්දක්. ඒකේ ගන්නේ මෝඩියෝ. නෑ හොඳ නැත්ද දන්නේ මේ කන්ද උඩ තියෙන්නේ ඊඩම. කොහොමද කියන්නේ ඉතින් තව හදනකම ඉතින් අපිට කියන්න දන්නේ නැහැ. ඉතින් ඔයාලා ඉතින් ඇවිල්ලා හොඳයි නෑ ඉතින් බලලා ගන්න. මේ ඉතින් තනිකර තියෙන ඉතින් තේ තමයි ඉතින්. තේ වලින් තොර ලෝකයක් නෑ මේ. රබර් ගහක් එහෙම ආසාවට හොයන්නේ නෑ. තේම තමයි මෙහෙ වගා කරන්නේ. මේ තියෙන රබර් වගා කරලා ඉතින් වැඩකුත් නැතුව ඉතින්. හරි. ඔබ මෙහෙට යන්න ඕනේ. ඉතින් රුවන්වැල්ල පැත්ත මනක් තමයි රබර් ගමුවේ තමයි ගොඩක් තියෙන්නේ. රබර් තියෙන දැන් එහෙත් රබර් ගලවලා මේ තේ හිටවනවා. මම දන්නේ නැහැ උන්ට මොකක් හරියද. අමාරුවක් තියනවාද කියලා මේ මම හිතන්නේ මේ තේ ලාභයි රබර් වලට වැඩි. ඒ කියන්නේ මේ මම හිතන්නේ ගහ වෙවෙන්න යන කාලෙත් අඩුයි. සාමාන්‍යයෙන් රබර් ගහක් හිටවලා අවුරුදු දෙකමාරක් දහම ගානක් තියෙනවා මට මතක නැහැ. එහෙම ගානක් තියෙනවා කිරි කපන්න. මේ එහෙම නැහැ මේවා මම හිතන්නේ මේ මාස ගානේ කී දෙනවා ගහ. මට උපදෙස් දෙනවා මේ පැත්තට. දැන් මම මෙච්චරලා මයික් එක වහන් කතා කරන් තියෙන්නේ. ෂෝ. දැන් මේ මෙතන ගයිස් මේ ලෑන්ඩ් ෆෝ සේල් කියලා ගහලා තියෙනවා. මේකේ මේ ලෑන්ඩ් එක ඉතින් මේ මෙහෙම තියෙන්න උඩ. අරණියා මේ බල්ලෝ චූ කරනවා වගේ කැමති කට්ටිය නම් ඉතින් මේකෙන් ගත්ත හැකි. උන් එදේට යූ කරන්නේ. මේකත් ඇදයි. උන්ට අනෝඩල පේන්නේ බල්ලොන්ට. ඒකලු මේ කකුල උසල චූ කරන්නේ. අයිචර මේ චූ කරනකොට උන් කෙලින් චූ කරනවා උන්ට තේරෙනවා ඒක. මේ වයිප් එක ගන්න ඉතින් මේ නූරේලි එන්න මොඩි ඉතින් මේ වටවල කොටගලා හරි ඉතින් මේ වයිප් එක මේ පාඩු වුණ ගස්සේ මේ පැත්තේ හරි අඩුයි මේ උණගක් ඇති මේ ආනන්ද ගන්න ඈ උණග හත්තා මේ තරම් බලන්න මේ ඕකේ මොන විදිහම දුවා මාර සද්දයක්. එහෙමද අපි උන්ට සල්ලි දිනනවානේ. අපි ඔන්න ආවා අපේ නවාතැන් පොළට නෙමෙයි කොහෙද හොස්පිටල් එකට. අක්කව ගන්න ආවේ. දැන් ඩියුටි ඉවරයි කිව්වා. දැන් ඒවත් තරම් තප්පුවේ රවුමත් කාලේ යනවා. අංචබාර ડોක්ටර්. අංචබාර නෙමෙයි මොනවද? කියපන් මොකද්ද? අනේ මේක වෙන කොහෙවත් දාන්න දැන් මොකද්ද මේකම පෝස්ට් එක? ඩර්මටොලොජි. ඩර්මටොලොජිද මොකද්ද එකක්? සිංහලෙන් චාර්ම රෝගේ ડોක්ටර් ඈ. කවුරුහරි ආවොත් එහෙම දිල්ලානි ડોක්ටර් ඉන්නවද කියලා අහලා මේ මෙයා තමයි අක්කයි මහත්තයා පොඩ්ඩක් මේ රස උරුපෙ තිබුණා. කන්නේ පිටාට් එකේ පිටක් ඉන්නවා. දැන් ඒ කියන්නේ මේ හීතලට ඔරොත්තු දෙන්න කියලා මේ සතියකට එකපාරක් කන්නේ තීයේ ගිහිල්ලා කාලා වෙච්චරයි කන්නේ දෙන්නේ මම මේ මෙහි තමයි ඉන්නේ. දැන් හොයාගෙන ඉන්නේ. ඔව් දැන් මෙන්න මේකෙත් මේ දෙනවා. මේක මේ වලට එන්න ඕන නම් මොනවද?
නවාතැන් ගන්න ඕන නම් මෙහෙට එන්න පුළුවන්. උඹට කතා කරන්න. ඈ? මට මට මේ කමෙන්ට් එකක් දාන්න. එතකොට මේ රූම්ස් දෙන්න පුළුවන් ඔයාලට. ගැලුවොත් එම් පේන්නේ මේ ඔය බොරෝට ගහගෙන නැහැ. අපි ඉතින් ආපු ගාම ආපහු යන්න උනා. ඔව්. අපි ආවේ කොහෙද බොමුරු වැල්ලට. ගෑනුත් එක ට්‍රැවල් කරන්න හරි අමාරුයි. දැන් අපි කෙලින්ම ගෙදර යනවා. බොමුරු වැල්ලට අපි වෙන දවසක එනවා. උන්නයියා. නයල්ලු. අක්කට කවලා. ඔව්. බඩ පුරෝලා කිරි බඩ පිල්ලා තියෙන්නේ දැන්. දැන් අපි මේ කෑම කඩයක් හොයාගෙන යන්නේ. සිටිය දාලා. දැන් ඒකවත් දන්නේ නැහැ. ඒකවත් දන්නේ නැහැ. පොඩක් යකෝ. ඊයේ තාලේ ටවුන් එකට. අතන පොලිස් අංකල්ලා ඉන්න ඔක්කොම දාලානේ රෙඩිනේ. ඒ බෙල්ට් එක දාලා. ආ දැන් පා දැන් දාන්න. මම ඒක අතට අරගෙන තියෙන තාම ලාගන්න. වුණොත් කියන්න මේ ඇස්ස ගන්න අපුච්ච ගන්න සාන් පයින්ස්ලා ඔයා බහින්න. බලමු මේක බීලා ටෙස්ට් එක කොහොමද කියලා. මමි. රෝල්ස් තියෙනවා. බීන්ස්. හොඳයි. අමන යන විට එමෙ බොන්න තිබුණි. මේක නේද? ජීවනික වැඩි නම් රහයි නේද බම් මේක? පොඩ්ඩක් කාබෝ ඩයොක්සයිඩ් ගහලා තියෙන පොඩ්ඩක්. ජීවෙන්නේ නැහැ මචං. ටවුන් එක මේකේ වම්බට දාලා ගියාම මේ යාරේ දැවිලා පාක් කලේ උන් එන්නේ ද කවුනේ උන් මේ පාක් එකේ. හරි. අපි ආවා. කොහෙද? ඒකේ පාක් එකට. ඔයාලා මේකේ තියෙන්නේ. සීසන් කාඩ් තමයි සාමාන්‍ය. අන්තිම අද නම් පාටි අඩු වෙඩි ගන්න. අවුලක් නෑ අපි මේ බෝට් සවාරියක් කියලා බලමු. සීක් එක හැදෙනවා. චා මාර වණ්ඩයක් ගත්තේ. නියම අය. සුපිරි. පොඩි. හරි. සුපිරි අතල්ලයක් මේ බෝට්ටු යන්න වලත් ආව. අටකට ගිය හැකිනේ. අරගි. 8 friends road. අපි ජෙට් ස්කි පැද්දා. ජෙට් ස්කි නෙමෙයි ස්පීඩ් බෝට්. ස්පීඩ් බෝට් පැද්දා. ඔයාලා ඒකට අස්සේ හිටියා නම් අම්මා අස්සේ තිකුණා. දැන් ස්පීඩ් බෝට් එක පැදලා අපි යනවා උනානේ කන්න. මේකෙත් කෑම හොඳයි. සුපිරි. අපි ඒකත් try කළා එක සැරේ. ඇයි ඒවත් විතරයි ඉතින්. ඔක්කොම වයි කියනවා. ගත්ත මෙයා මේ බේරිල්ලක් නැතුව ඇඬුව මට මල්ලෝනි කියලා මේ මූණේ. අනේ මාව පෙන්වන්න එපා. නෑ එයා පෙන්වන්නේ නෑ. එයා පිටිලා ඉවරයි. ඒක පෙන්නලා ඉවරයි. ඔව් අපි මල් ගත්තා. එහෙම ගන්න ඉස්සරහට ගන්න. රුපියල් 500යි. අවුලක් නෑ ඉතින් මේ හොදට තියෙන හැබැයි නේ. 500 වටිනවා. ඔව් 500 500 500 වටිනවා. 1000ක් ඇත 500ක් ඇතරද කියලා. ලස්සනයි නේ.
හොඳ නම් නැතුව ඇති මේ ඔය කැලෑමල්නේ. මොකද්ද මේ තීලෝන් මෙයා කිව්වේ? නේ මොකද ලබු දැලි නෑ මොකද්ද මේ නම මොකද්ද මේ? මොකද්ද නම මේ? ඔව් බ්ලූ ෆීල්ඩ් නේද? බ්ලූ ෆීල්ඩ් මරු බූපේ එකක් තියෙන 2950 නේද? 2950යි සුපිරිම කෑම ටිකක් තියෙන්නේ. මේ ගානට මං හිතන්නේ මේ කී කියලා මේ ගොඩක් කෑම තියෙනවා සෑහෙන තියෙනවා. ඊයකට එනකන් තියෙනවා දැන් අපි කන්න හදන්නේ කට්ටියම. අපි කන්නා බ්ලූ ෆීල්ඩ් එකේ සුපිරිය කෑම ටික නා 2950යි. මම නම් කෑවේ නැහැ තාම සුප් එක බිව්වා සුප් එක නම් අවුලක් නැහැ. හොඳ නේද? සාමාන්‍යයෙන් ගාන්ට වටින්න දෙනවා. කට්ටි බලන්න ලොක්කියක් කරනවා කවුරු හරි කියප. kata kan betul kan මොනවද කියනවා නටන විදිය තමයි යන්න හදන්නේ මල්ලන් ගත්තා. වාගේ මල් කීයද? 1000 යෝග. ඇයි එච්චර ගණන් දෙන්නේ? ආ සල්ලි වලට අරන් දෙන්නේ. අර උඩින් තියලා. ඔව් ඒ ගැරන්ටි කරදැල්ල. මේකට ගැරන්ටි එක වගේ නේ අර. එක්කද? මලයන් භූතයෝ. මලයන්. ඒක උසනේ ඒවා. ඒක උසයි සෑහෙන උසයි. ඔව් උඩට යනකම් ගියයි. හැබැයි නැග්ගොම සෑහෙන්න පේනවා. අර වටෙන් නගින්න තියෙන්නේ. අර රම්බොඩ මොකක්ද මන්දනේ ජලාශයත් මන්දනේ මොකක්ද තියෙනවා. මේන් මේක. බලය. බලය. මේ රම්බොඩ ඇල්ල මේ ගැරන්ටි ඇල්ල තව ඉස්සර මේ රම්බොඩ ඇල්ල හරි අර ගැරන්ටි ඇල්ල අතන තියෙන්නේ. අනේ මේ රම්බොඩ. ඔව් අර ගැරන්ටි ඇල්ල. ඔව් යයි. නැහැ බලන්න. බාන්න ලස්සන වතුර ටික. ෆොටෝ එකක් අරන් දෙන්න. බලාගෙන එන්න ගන්න. සහන් අතරින් ගිහලා අම්බුඩල්ලට ගියයි. පොඩ්ඩක් ගිලෙ මුටක් ගන්න. අනේ ෆොටෝ එක අර ඉක්මනට ෆොටෝ ටක්ගා ෆොටෝ එක ගන්න ඕනේ. මේ අම්බුඩල්ල ඉන්නේ. ලස්සනයි. අපි රම්බොඩ ඇල්ලේ උඩට යන්න හදන්නේ මේ අපි මෙයාලට කිව්වේ මීටර් 100ක් විතර යන්න දිනකට ඇත්තට මේ මීටර් 700ක් විතර දිනවලු උඩට මේ හරි මේ අපි හිමීට උඩට යනවා උඩට ගිහිල්ලා අපි වීඩියෝ එකක් ගේන්නම් මේ ඊර බැහැගෙන යන වෙලාව මා ලස්සනයි මෙතන ඔව් මාර ගතියක් තියෙනවා මෙතන මේ පල්ලෙහා පාර තියෙනවා නාන්න නම් බෑ මෙතන ගහලාම තියෙන නාන්න බෑ කියලා සුපිරිය නැත්තර මරු මේක මේ කැමරා අනිත් පැත්තට හරවන්න බෑද අපි දැන් ගොඩක් දුර ආවා හලෝ ගයිස් දැන් මේ මෙහෙන් යන්න තියෙන්නේ තව උඩට යන්න තියෙනවා අපි ගිහිල්ලා බලමු වෙලාවත් පොඩ්ඩක් පහු වෙලා තියෙන්නේ කළුවරත් වැටෙනවා පොඩ්ඩක් මීටර 700ක් කියන්නේ සෑහෙන දුරක් මේ ඇවිදන් එනකොට හරි අමාරුයි
දැන් ටිකක් ළඟයි. සද්ද වැඩි ටිකක් දැන්. ගිහලා බලමු අපි. තාපෙකින් තපරාදෙනේ. දැන් ළඟයිනේ. ගිහලා බලමු. අපි දැන් නාව කොහොම හරි. මොකක්ද ඇල්ල? ගම්බොඩ ඇල්ල. උඩට යන්න පුළුවන් මේ වෙලා මදි. හොරිනස්ලා කට්ටියක් මෙතන නානවා. ඔව්. ඒක තමයි. අර පැත්තේ උඩ පේනවා දන්නේ තව උඩට යන්න පුළුවන් අර. ලස්සනයි ඈ. රුපියල් 50යි. රුපියල් 50 නම් පාඩු නෑ නේද? මල් අරන් ගෙදර යනවා. කෑවා ගයිස් ආයි ඉතින් පුරිය උල්ලෙන්න. දැන් උල් වැඩි වෙලා තියෙන්නේ. ගෙදර යනකන් කිසිවක් නැහැ. ගෙදර යන්නේ ගැනීම කාටද? වොෂ්රූම් එකට. වොෂ්රූම් එක තමයි දුවන්නේ දැන් ගෙදර ගියා. මේ ඉන්නේ මේ ප්‍රධාන සංවිධායක. ගමනේ සංවිධායක. යා තමයි ආයෝජනය කරන්නේ මේ ගමන සඳහා. මෙතෙන් තමයි අපි දැන් රොටි කෑ මතකද? අම්බෝ ඕක දිගේ එනවා ලිෆ්ට් එකේ බැලලා වගේ. ඕව ගහනවා. මේ අර තේවතුනේ බ්ලූෆිල් කියන්නේ. බ්ලූෆිල් කියන්නේ තේවත්. මේවත් තමයි. අර අතන මේකක් තියෙනවා දැක්කද අර? ඊයල්ලක් පොඩි. ඔය ගැරන්ටි එල්ල නේද? ඕ මේ තියෙන මේ සහන් ගැරන්ටි එල්ල අර තියෙන. ඕක උඩට යනකම් හයික් කළා. ඒක මුදුනට එතනට යනකම් ගියයි. ඒක ලස්සනයි ෆොටෝ ගන්න. වෙලා කියන්නේ. මේ සපත්තු දාන් එහෙම නගින්න ඕනේ. ඊතනක යන්න තියෙනවනේ. දැන් කී දිහානේ වැඩි ඉස්සෙකනේ. ඒ නෑ නේ ඒක නේ කේස්